හරි අපි 2011 12 වෙනි ගැටලුවට මේකේ ක්‍රියා ප්‍රතික්‍රියා බල අත්ගුණ ගන්න කියලා තියෙනවා. අපි වර්ණේ චෙක් කරගෙන යමු. E හා C. E කියන්නේ මේ තලයේ විසින් මෙහා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. C කියන්නේ මෙහා විසින් මෙහා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිනේ ක්‍රියා ප්‍රතික්‍රියා එක හරි. ඊට පස්සේ F හා G. F හා G. F කියන්නේ මේ පෘෂ්ඨය විසින් මෙහා මත ඇති කරන ඝර්ෂණ බලය. mg sin θ කියන්නේ බලයේ සංරචක. ක්‍රියා ප්‍රතික්‍රියා බල නෙමෙයිනේ. අනේ එකම වස්තුව මත දෙන්නම ක්‍රියා කරන්නේ. බලන්නකෝ මේ. එකම වස්තුව මත තමයි දෙන්නම ක්‍රියා කරන්නේ. මෙන්න මේ වස්තුව මත තමයි F උත් ක්‍රියා කරන්නේ mg sin θත් ක්‍රියා කරන්නේ. කවදාවත් ක්‍රියා ප්‍රතික්‍රියා බල එකම වස්තුව මත ක්‍රියා කරන්න බෑ. ඒ නිසා ඒක වැරදි. අපි දෙවෙනි එකට E හා D. E කියන්නේ මෙයා විසින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. D කියන්නේ mg cos θ. කියන්නේ mg ගේ බරේ සංරචකය. දැන් බලන්න මේ දෙන්නත් එකම වස්තුව මත ක්‍රියා කරන්නේ. මේ වස්තුව මත ක්‍රියා කරන්නේ. වැරදිනේ ඒකත් වැරදි. අපි තුන්වෙනි එක E හා D. ED. ඒකත් ඉතින් E හා D වැරදි කියලා අපි දැන් ගත්තනේ. ඒ නිසා ඒක ආයෙ කතා කරන්න ඕනේ. E හා C. හරි. E කියන්නේ මොකද්ද? මෙයා විසින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. C කියන්නේ මෙයා විසින් මෙයා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. දෙන්න වස්තු දෙකක් මත ක්‍රියා කරන්නේ. හරි ඒවා ක්‍රියා ප්‍රතික්‍රියා බල තමයි. B හා A. B හා Aත් හරිනේ. B හා Aත් හරි. B කියන්නේ මොකද්ද? තලයේ විසින් මේ කුණ්‍ය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. A කියන්නේ මේ කුණ්‍ය විසින් A මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක හරි. එම නිසා ඒක තමයි හරියන්න ඕනේ. E හා C සහ B හා A පිළිතුරු අංක 4. හරි. අපි ඊළඟට